Welcome to my YouTube channel. ඔයාලට කොහොමද සාමාන්‍යයෙන් හොඳටම වහිද්දී ගොවි කුකුල් පාලනය කරගෙන යන අයට ගම් කුකුල්ලු ගෙවල් වල හදන අයට කොහොමද ඒ ෆීලින් එක? සාමාන්‍යයෙන් මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න හදන අය. මම මේ ෂෙයා කරගන්නේ මගේ අත්දැකීම. දවස් දෙකක් එක දිගට හොඳටම වැස්සක්. කුටක්ම තද වැස්සක් වැස්සා. දැන් මම මේ පෙන්නන්නේ අපේ ගුරුචි. එයා තමයි අපේ ගෙදර ඉන්න පරණම කිකිලි. වැස්ස දවසට එයාට වැඩිපුරම කැම තියෙනවා. මොකද එයා ගොඩාක් අහුලගෙන කන්න බලන කෙනෙක්. හැමදාම බිත්තර දානවා. හරිම හොඳ කිකිලියෙක්. අපිත් එක්කත් ගොඩාක් එකතුයි. අනිත් දැන් සාමාන්‍ය කිකිලිය ටිකක් වැඩි වුණාට පස්සේ විකුණනවනේ. ඒ කියන්නේ හදන තැන් වලට දෙනවා. ඒ වුණාට මේ ගුරුච්චිව නම් අපි දෙන්නේ නැහැ. එයා අපේ ගෙදරම තියා ගන්නවා. කවදා හරි කුකුළු හදන්නේ නැහැ කියලා හිතනත් එයා තියා ගන්නවා. දැන් මට එහෙම හිතින නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද වහින දවසට පුදුම කරදරයක් මේ තියෙන්නේ. දැල් ටික සම්පූර්ණයෙන්ම අපේ ගෙදර ගස් වැඩි. ඒකත් එක්ක වටේට දැල් ගහලා තියෙනවා. දැල් ගහපු ටික කඩාගෙන වැටලා තියෙන්නේ. මේ තියෙන්නේ පරණ දිරුණු මුරුංග ගහක් තිබිලා ඒක මේ දැල උඩට කඩන් වැටලා. එතකොට දැල් ටික වැටිලා සම්පූර්ණ එකක් පොඩි ට්‍රයි එකක් දුන්නා ගැට ගහ ගන්න පොල් ගස් ටිකේ බෑ එන ගහන්නම වෙනවා. එතකොට මේ දැන් අර පොහොර බෑග් ටිකක් මේ දාලා තියෙන්නේ සමහර තැන් වලින් පයින්න නිසා. එතකොට ඒවත් සම්පූර්ණයෙන්ම මේ වෙලාව වැස්සට එතකොට මේ තියෙන ටිකත් සම්පූර්ණයෙන්ම කඩන් වැටලා තියෙන දැල් ටික. මේ ටික තියෙන්නේ අපේ ගෙදර මං කියලා තියනවා කලින් ගෙවල් තුනක් තියෙනවනේ මැත්තේ. එතකොට අපේ ගෙදරින් එහා පැත්තට යන නිසා සහ අල්ලපු ගෙදරට යන නිසා. එතකොට අල්ලපු ගෙදර කෙසෙල් දාලා තියෙනවා. සීනි කෙසෙල්, අලු කෙසෙල්, පුවාලු එතකොට තව මොනවාද මෑකරල්, අමු මිරිස් ඔය වගේ ගොඩක් දේවල් දාලා තියෙනවා. එතකොට ඉතින් එයාලා කැමති නැහැනේ මේ කුකුළු ඇවිල්ලා හාරනවට. එහෙත් පොඩි පොඩි පැටව ටිකක් ඉන්නවා. තාම එයාලා හාරන්නේ නැහැ. මෙයාලා ඉතින් ගිහිල්ලා හාරනවා. දැන් මෙන්න මේ දැල් ටිකත් ඔක්කොම කැඩලා තියෙන නිසා කොහොමත් හැමෝම ගොඩක් ඔක්කොම කුකුල්ලෝ කිකිලියෝ ටික ඉන්නේ අල්ලපු ගෙදර. ඉතින් වැඩි දවසක් නැතුව මට බැනුමකුත් අහන්න වෙයි. මේ මොකද මේ ප්‍රශ්නේ නිසා. ඔන්න ඒ වෙලාවට තමයි හිතෙන්නේ දැන් නම් මේ කුකුල්ලු හැදුවා ඇති වගේ නේද කියලා. ඔයාලට කොහොමද ඒක හිතෙන්නේ? මේ තියෙන්නේ කුකුල්ලු ඉන්න ටික. ඒ ටිකවත් අතු ගාලා ලස්සන කරන්නත් බෑ. මොකද වැස්ස නිසා මඩ වෙලා එයාලා ජරා කරාට පස්සේ ගොඩක්ම ගඳයි. ඔන්න ප්‍රශ්න ගොඩාරියක් මේ වැස්ස දවස් දෙකට ඇති වෙලා තියෙන්නේ. මෙයා නම් ඉතින් මොන වැස්ස තිබ්බත් කරන්නේ බේසම ඇතුළට වෙලා ඉන්න එක. මේ කිකිලි රකින්න පටන් අරගෙන. හැබැයි බිත්තර නම් තිබෙන්නේ නැහැ. මොකද මේ අලුත් කෙනෙක් නිසා. එතකොට මෙයාට කැම ටික වතුර ටික ළඟට ලැබෙනවා. එයා බේස්මෙන් බහින්නවත් නැහැ. සාමාන්‍යයෙන් අලුත් කිකිලිය රකිද්දී ඒක මම දන්නේ නැහැ. මම මේ දැකපු දෙයක්. අපේ ගෙදර උණ දෙයක්. අලුත් කිකිලිය රකින්න ගියාම එයාලා ටිකක් අර වැඩිපුර එළියට එනවා. කැම කනවා. ටික වෙලාවයි ඉන්නේ බිත්තරත් එක්ක. මෙයා නම් හැබැයි මම දන්නේ නැහැ බේස්ම ඇතුළට වෙලා ඉන්න. මම කැම දෙන නිසාද දන්නේත් නැහැ.